අද අපි කතා කරන්න කල්පනා කළේ මේ රටේ ඇතිවෙමින් පවතින ආර්ථික අර්බුදයන් වලින් යම් කිසි විදිහකට මේ gedara කොහොමද පාලනය ඇති කරගන්න මේ ආර්ථික අර්බුදයට මුහුණ දීමට රටේ ජනතාව හැටියට මුහුණ දීමට හැකි ක්‍රමය මොකක්ද පොඩ්ඩක් හරි මේ ආර්ථිකයත් එක්ක ගලපලා ජීවිතේ හැඩගස්ස ගන්න පුළුවන් සමාජයක් නිර්මාණය කරන්නේ කොහොමද ඒ නිසා තමයි අපි හැම වෙලාවකම යෝජනා කරන්නේ අදහසක් ගේන්නේ සමාජයට පුළුවන් තරම් ඔබගේ ගෙවත්තේ ඒ කුෂි භෝග ඒ කියන්නේ දීර්ඝකාලීන කෙටි කාලීන භෝග රෝපණය කරගන්න. ඒ වගේම ඔබට පුළුවන් නම් සෑම ගෙදරකම ඉඩකඩ තියෙන ගෙදරක පොල් පැලයක්, කොස් පැලයක්, තැඹිලි පැලයක් ආදී දේවල් ඒ වගේම විශේෂයෙන් අපේ ඉදිරි පරම්පරාවට කන්න පුළුවන් පළතුරු පැල ටිකක් මේ සමාජයේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් යුතුයකමක් වගකීමක් තමයි අපි පුළුවන් විදියට මේවා කරලා තියෙන එක. මේවා රටට කරලා තැබීමෙන් ඉදිරි කාලයේදී ඇතිවෙන ආර්ථික අපහසුතා ඒ වගේම ඇතිවෙන සමාජ පැවැත්මට ඇතිවෙන බාධාවන් දුරු කරගන්න පුළුවන්. ඒ වගේම අපේ තරුණ දුව පුතාට යම් කිසි ගහක හැදෙන පළතුරු ගෙඩියක් කඩාගෙන කන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කිරීම අපට කළ හැකි දේ තමයි ඒවා නිසියාකාරව මේ පොළවේ පැල කරලා තබන එක. අපේ වගකීම යුතුකම තමයි ඉදිරි පරම්පරාවට ආර්ථික වශයෙන් gedara වත්තේ යම් දෙයක් රෝපණය කරලා තැබීම. එහෙම නැත්නම් අපි හැමදාම මිල මුදල් පසුපස හඹා ගියාට යම් විදියකට අපි එක්තරා තැනකදී අසරණ වෙන්න පුළුවන්. මොකද මේ ලෝකේ පවතින්නේ ගෝලීකරණයත් එක්ක. ගෝලීකරණයේදී ලෝකේ ගණදිනු කරන නිසා අපිට තාම මේක හරියට තේරුම් ගන්න අපහසුයි. නමුත් මේ ගෝලීකරණයේදී යම් විදියකට ගණදෙනුව නතර වුණොත් අපිට දැවැන්ත ඛේදවාචකයට මුහුණ දෙන්න වෙනවා මේ ලංකාවේ ජනතාව හැටියට. එසා ලංකාවේ ජනතාව ලංකාවේ පුරවැසියෝ ජාතිකත්ව ભેදයකින් තොරව සිංහල, දෙමළ, මුස්ලිම් කියන ජාතිකත්ව ભેදයකින් තොරව මේ රට සම්පෝෂිත කර ගැනීමේ වගකීම යුතුයකම ඔබටයි පැවරලා තියෙන්නේ. ඇතැම් නායකයෝ ගෙනල්ලා ඒ නායකත්වයන් තුලින් ඒ බලාපොරොත්තු වීම කිසිසේත් ප්‍රමාණවත් මදි. ඒ නිසා අපි හැමෝම මේ වෙලාවේ කරන්නට ඕන පුළුවන් තරම් ස්ථීර කුෂි භෝග රෝපණය කිරීමත් ඒ වගේම කෙටි කාලීන භෝග රෝපණය කිරීමත් ඒ වගේම ගෙවත්තට එදිනදා අවශ්‍ය කරන කතරමුංග පැලේ, කරපිංච පැලේ, රම්පෙ පැලේ, සේර පඳුර, දෙහි පැලයක්, තක්කාලි පැලයක්, අවමිරිස් පැලයක් ඒ gedara වත්තේ හදා ගන්නට උන. පෝෂ්‍යක හරි ඒක කරගන්න නිවැරදි ආකාරයෙන් ඒක සකස් කරොත් හරි ගස්ස ගත්තොත් ඔබට කිසිම මහන්සියකින් තොරව මේ දේ කුස්සියට ලබා ගන්න පුළුවන්. එතකොට gedara ආර්ථිකයට යම් කිසි සහනයක් ලැබෙනවා. තමන්ගේ ස්වාම පුරුෂයාට ස්වාමි දියණට හම්බ කරගන්න මුදල යම් ඉතිරිවීමක් කරගන්නට පුළුවන් සහ ජීවිතේ සාර්ථකව මුහුණ දීමටත් ඒ වගේම අන්‍යයන් සමග සහයෝගයෙන් කටයුතු කර ගැනීමටත් වාසනාව ගුණය ඇති වෙනවා. මොකද මේ තමන්ගේ වත්තේ රෝපණය කරපු පැලේ කාස්වැන්න තවත් කෙනෙකුට බෙදාගෙන නේද ජීවත් වෙන්න පුළුවන්. සහයෝගයෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට ඒකෙන් තව කුසලයකුත් ඇති වෙනවා.